ආයිබෝවන් හැමෝටම සුපර් ආයි ඉංග්‍රීස් YouTube channel එකට හැමෝම පිළිගන්නවා. මේ වීඩියෝවෙන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ nouns එහෙම නැත්නම් නාමපද පිළිබඳව. නාමපදයක් කියලා කියන්නේ නමක්. ඒක කෙනෙකුගේ එහෙම නැත්නම් යම්කිසි භාණ්ඩයක නැත්නම් සතෙක්ගේ එහෙම නැත්නම් යම්කිසි දෙයක් හඳුන්වන පදයට අපි කියනවා නාමපදයක් කියලා. නාමපද වර්ග වශයෙන් බෙදන්න පුළුවන්. ඒ තමයි kinds of nouns නැත්නම් නාමපද වර්ග. පළවෙනි එක තමයි proper nouns. ඒ කියලා කියන්නේ සංඥා නාම. දෙවෙනි එක common nouns. ඒ කියන්නේ පොදු නාම. තුන්වෙනි එක collective nouns. ඒ කියන්නේ සමූහ නාම. හතරවෙනි එක තමයි abstract nouns. භාවවාචක නාම. අපි මේවා එකින් එක පැහැදිලි කරගනිමු. proper nouns යම්කිසි පුද්ගලයෙක් රටක් හෝ ගමක් වැනි දෙයක් හඳුන්වන නාමපද සංඥා නාම කියලා හඳුන්වනවා. වාක්‍යයක කොතැනක ලිව්වත් මේවායේ මුල් අකුර අනිවාර්යෙන් කැපිටල් වලින් ලියන්නට ඕන. දැන් අපි බලමු උදාහරණ කිහිපයක් ලෙස. කමල්, සරත්, සීතා, මාලා, ඉන්දියා, ශ්‍රී ලංකා, ඇමරිකා, රසියා, කොළඹ, කැන්ඩි, රුවන්වැලි මහාවිද්‍යාලය, මහවැලි රිවර්, රෙඩ් සී. මේ හැම verb එකකම මුල් අකුර අපිට පේනවා කැපිටල් වලින් තමයි ලියලා තියෙන්නේ. ඉතින් ඒක ලියන්න හේතුව තමයි අනිවාර්යෙන් මෙන්න මේ proper noun එකක් එහෙම නැත්නම් සංඥා නාමයක් ලියනකොට අනිවාර්යෙන් ඒකේ මුල් අකුර අනිවාර්යෙන් කැපිටල් වලින් ලියන්නට ඕන. දෙවෙනි එක තමයි common nouns. ඒ තමයි පොදු නාම. වැඩි දෙනෙකුට පොදුවේ ව්‍යවහාර කළ හැකි නාමපද පොදු නාම කියලා හඳුන්වනවා. උදාහරණ බලමු. man, boy, tree, river, house, game, woman, children, girl, dog, table, country, town. මෙන්න මේ පොදු නාම හඳුන්වන එකට අපි කියනවා common nouns කියලා. තුන්වෙනි එක තමයි collective nouns. ඒ කියන්නේ සමූහ නාම. යම් පිරිසක් හෝ යම් දේවල් එකට එකතු වීමෙන් සෑදෙන සමූහයක් හැඳින්වීම සඳහා යෙදෙන නාමපද වලට අපි කියනවා සමූහ නාම කියලා. ඒකට උදාහරණ තමයි class, army, crowd, group, team, swarm, flock, family, parliament. මේ හැම එකකම තියෙන සමූහයක් පිළිබඳව තමයි මේ හැම වචනයකින්ම කියන්නේ. අන්න ඒ වලට කියන අපි collective nouns කියලා. හතරවෙනි එක තමයි abstract nouns කියලා කියන්නේ. ඒ තමයි යම්කිසි ගුණයක්, ක්‍රියාවක් හෝ තත්ත්වයක් හඳුන්වන නාමපද වලට අපි කියනවා භාවවාචක නාම කියලා. උදාහරණ honesty, kindness, theft, angry, goodness, childhood, kingship, judgment, youth. එතකොට මේකෙදි මේ හඳුන්වලා තියෙන්නේ යම්කිසි ගුණයක්, යම් කෙනෙක්ගේ තත්ත්වයක් පිළිබඳව තමයි මේකෙදි හඳුන්වලා තියෙන්නේ. ඊළඟට අපි බලමු ඉංග්‍රීසි භාෂාවේ ඒකවචන පද බහුවචන පද වලට හැරෙන ක්‍රම. එතකොට මේ nouns එකක් කොහොමද අපි ඒකවචන එකක් කොහොමද බහුවචන වලට හරවන්නේ කියලා අපි දැනගන්නේ. ඒකවචන වලට අපි කියනවා singular, බහුවචන වලට අපි කියනවා plural. එහෙනම් බලමු singular verb එකක් කොහොමද plural එකක් බාටපත් වෙන්නේ සහ ඒ සඳහා තියෙන ඉංග්‍රීසි ක්‍රමවේද මොනවද කියලා අපි එකින් එක බලමු. verb එකක අවසානයේට s අකුර එකතු වීමෙන් ඒකවචන පදයක් බහුවචන විදිහට සාදා ගන්නට පුළුවන්. මේ තියෙන්නේ ඒකවචන verb ටික, මේ තියෙන්නේ බහුවචන verb ටික. door දොර, doors දොරවල්, cat පූසා, cats පූසෝ, boy ළමයා, boys ළමයි, bird කුරුල්ලා, birds කුරුල්ලෝ, book පොත, books පොත්, car කායක, cars car, day දවස, days දවස්, tree ගස, trees ගස්, house ගෙය, houses ගෙවල්. ඊළඟට OSH
CHXSS. මෙන්න මේවා verb එකක අවසානයේ තියෙනවා නම් අන්න ඒ අවසානයේට තියෙන මෙන්න මේ අකුරු වලට අවසානයේට es කියන අකුරු දෙක එකතු වෙලා බහුවචන පද සෑදෙනවා. ලෑස් කසපහර ලෑසස් කසපහරවල්. බුෂ් පඳුර bushes පඳුරු. watch ඔරලෝසුව watches ඔරලෝසු. bench බංකුව benches බංකු. fox නරියා foxes නරි. ක්ලාස් පන්තිය classes පන්ති. බොක්ස් පෙට්ටිය boxes පෙට්ටි. ටොමෑටෝ තක්කාලි ගෙඩිය tomatoes තක්කාලි. බෆලෝ මීහරකා buffaloes මීහරක්. ඊළඟට ඒකවචන පදයක ඕ අකුර තියෙනවා නම් අන්න ඒ ඕ අකුර වෙනුවට එස් අකුර එකතු වෙලා බහුවචන සාදා ගන්නට පුළුවන්. ෆොටෝ ඡායාරූපය photos ඡායාරූප. පියානෝ පියානෝව pianos පියානෝ. කිලෝ කිලෝව kilos කිලෝ. එම්බ්‍රියෝ කලල රූපය embryos කලල රූප. කිමෝනෝ දිග කබාය kimonos දිග කබා. ඒ වගේම තමයි වාක්‍යයක අවසානයට y අකුර තියෙනවා නම් අන්න ඒ y අකුර වෙනුවට ies කියන මෙන්න මේ අකුරු ටික යෙදিলা ඒ ඒකවචන පදය බහුවචන පදයක් බවට පත් කර ගන්නට පුළුවන්. butterfly සමනලයා butterflies සමනළු. puppy බලු කුක්කා puppies බලු කුක්කන්. hobby විනෝදාංශය hobbies විනෝදාංශ. baby ලදරුවා babies ලදරුවන්. ලේඩි කාන්තාව ladies කාන්තාවන්. ස්ටෝරි කතන්දරය stories කතන්දර. සිටි නගරය cities නගර. පොනි පෝනියා ponies පෝනියන්. ඒකවචනයේ අගට y යෙදී තිබුණොත් එම අකුරට පෙර සොර අකුරක් ඒ කියන්නේ a e i o u කියන මෙන්න මේ අකුරු වලින් එකක් යෙදී ඇත්නම් y අකුර ඉවත් වෙන්නේ නැතුව ඒ වෙනුවට s අකුරක් එකතු වෙලා බහුවචන පද සෑදෙනවා. donkey බූරුවා donkeys බූරුවෝ. day දවස days දවස්. boy පිරිමි ළමයා boys පිරිමි ළමයි. වැලි මිටියාවත valleys මිටියාවත්. නාම පදයක අග අකුර f හෝ fe නම් අන්න එහි f අකුර ඉවත් වෙලා ves කියන අකුරු එකතු වීමෙන් බහුවචන පද සෑදෙනවා. wife බිරිඳ wives බිරියන්. knife පිහිය knives පිහි. thief හොරා thieves හොරු. life ජීවිතය lives ජීවිත. loaf පාන්ගෙඩිය loaves පාන්ගෙඩි. calf වසුපැටියා calves වසුපැටාව. wolf වෘකයා wolves වෘකයන්. leaf කොළය leaves කොළ. self රාක්කය selves රාක්ක. f අකුරෙන් අවසන් වන සමහර වචන s අකුර පමණක් එකතු වීමෙන් බහුවචනය සෑදෙන අවස්ථා තියෙනවා. hoof කුරය hoops කුර. chief ප්‍රධානියා chiefs ප්‍රධානීන්. staff මණ්ඩලය staffs මණ්ඩල. roof වහල roofs වහලවල්. dwarf කුරුමිට්ටා dwarfs කුරුමිට්ටන්. gulf අගාධය gulfs අගාධයන්. serf දාසයා serfs දාසයන්. fruit සෝදුපත fruits සෝදුපත්. ඇතැම් නාම පදවල මැද අකුර වෙනස් වෙලා බහුවචන පද සෑදෙනවා. tooth දත teeth දත්. man මිනිසා men මිනිස්සු. goose පාත්තයා geese පාත්තයන්. woman ගැහැණිය women ගැහැණු. mouse මීයා mice මීයෝ. poop පා අඩිය peep පා අඩි. loves උකුණා lies උකුණන්. සමහර නාම පදවල අගට en එකතු වී බහුවචන සෑදෙනවා. හැබැයි එවැනි පද ඇත්තේ ඉංග්‍රීසි භාෂාවේ ඉතා ස්වල්පයක්. child ළමයා children ළමයි. ox ගොනා oxen ගොන්නු. සමහර නාම පදවල
ඒක වචනය බහුවචනය හා සමානයි. යෝක් වියගහ යෝක් වියගස්. දිය මුවා දිය මුවන්. සීප් බැටළුවා සීප් බැටළුවන්. කැනන් කාලතුවක්කුව කැනන් කාලතුවක්කු. දසන් දුසිම දසන් දුසිම්. ස්වයින් ඌරා ස්වයින් ඌරන්. ඇතැම් නාමපදවලට ඒකවචන ස්වරූපයක් නැහැ. බහුවචන ස්වරූපය පමණයි තියෙන්නේ. ඒකවචනයේදීත් බහුවචන ස්වරූපයෙන් තමයි යෙදෙන්නේ. බෙලෝස් මයිනහම ගැලෝස් පෝරකය ස්පෙක්ටකල්ස් කණ්ණාඩිය බිලියර්ඩ්ස් බෝලමේස ක්‍රීඩාව ට්‍රවුසර්ස් කලිසම සීසස් කතුර වික්චුවල්ස් ආහාර පාන. මිශ්‍ර නාමපද ලෙස හඳුන්වන පහත් සඳහන් නාමපදවල බහුවචනයේ සෑදිලා තියෙන විදිය බලන්න. සන් පුතා සන්ස් පුතු. බ්‍රදර් සහෝදරයා බ්‍රදර්ස් සහෝදරයෝ. ඩෝටර් දුව ඩෝටර්ස් දුවලා. සිස්ටර් සහෝදරිය සිස්ටර්ස් සහෝදරියන්. ෆාදර් තාත්තා ෆාදර්ස් තාත්තලා. මදර් අම්මා මදර්ස් අම්මලා. grandfather සීයා grandfathers සීයලා. grandmother ආච්චි grandmothers ආච්චිලා. granddaughter මිනිබිරිය granddaughters මිනිබිරියන්. grandson මුණුබුරා grandsons මුණුබුරන්. ගණන් කළ නොහැකි නාම ලෙස හඳුන්වන uncountable නාම ඒකවචන බහුවචන භේදයක් නැතුව භාවිතා වෙනවා. water වතුර. sand වැලි. mud මඩ. sugar සීනි. meat මාස්. soil පාස්. blood ලේ. bread පාන්. milk කිරි. dust දූවිලි. හොඳයි මං හිතනවා ඉංග්‍රීසි භාෂාව තුළ nouns වර්ග සහ ඒ nouns වල singular සහ plural ස්වභාවය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක සහ ඒ සඳහා තියෙන ක්‍රමවේද මොනවද කියන එක ඔබට පැහැදිලිව මේ lesson එකේදී ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඇති. එහෙනම් අපේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් like කරන්න, ඒ වගේම comment කරන්න. ඉදිරියේදී තවත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් මේ වීඩියෝෙන් සමු ගන්නවා. ඔබට සුබ දවසක්.